Hello guys, good morning, good evening. අද ටිකක් වෙනස් විදිහට ටොපික් එකක් කරන්නේ ෆුට්බෝල් ගැන නෙමෙයි. ඔයගොල්ලන්ට මතක ඇති පරණ මොබයිල් බ්‍රෑන්ඩ්ස් තිබ්බා Nokia, Sony Ericsson, Micromax කියලා. හැබැයි ඉතින් after 2000 21st century කට්ටිය මේවා දන්නේ නැහැ, මේවා අහලත් නැතුව ඇති. මොකද දැන් leading brands යන්නේ ඔක්කොම Apple, Samsung ඒ බ්‍රෑන්ඩ්ස් තමයි. ඉතින් මේවත් වෙනස් වෙයි ඉස්සර තව අවුරුදු 10ක් වගේ ගියහම මම හිතන්නේ Google Pixel එයි මන්ද කලුත් Huawei එකේ Harmony OS එකක් එහෙම දාලා තියෙනවා. කාලෙන් කාලෙට ඉතින් අලුත් බ්‍රෑන්ඩ්ස් එනවා. මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් ගැන පොඩ්ඩක් කතා කරන්නේ. උඩ දැකලා Sony Ericsson වල රිතික් රෝෂන්ගේ ඇඩ් එක. මේකේ රිතික් සාමාන්‍යයෙන් 2003-4 බිට්ටින් මට මතකයි අර Doom 2 මූවී එකේ ඉන්ට්‍රෝ ඩාන්ස් එක වගේම මේක කරලා තියෙන්නේ. අය සුපිරි ඇඩ් එකක් ඉතින් දෙපාර තුන්පාර බලන්න හිතන ඇඩ් එකක්. ඔයගොල්ලෝ ඇඩ් එක බලලා ඉන්න. හැබැයි විතර ප්‍රශ්නයක් වුණා. මේකේ මියුසික් තීම් හදපු ඩිරෙක්ටර්ට කියන්නේ නැතුව මේ මියුසික් එකම අරගෙන Crazy 4 මූවී එකේ ඉන්ට්‍රෝ ඩාන්ස් එක කරලා තිබ්බා. ඒතර පොඩි මම හිතන ලෝ සූට් එකකුත් ගිහිල්ලා තියෙනවා. අපි බලමු මේ ඇඩ් එක කොහොමද කියලා. The thump is here. कुछ खास नहीं बस दुनिया को नचा रहा. Sony Ericsson W200i Walkman phone. Bass reflex headphones के साथ जो दे non-stop thump music. The thump is here. Crazy with the K, that's the way. Say K-R-A-Z-Z-Y. Do it anyway, just put the K in K-R-A-Z-Z-Y. Break free, gotta get some chutti. Tod do zanjeeron ko. Break free, get ready. අට්ටියට Sony Ericsson ඒ කාලේ අර ඒකේ ජොයිස්ටික් එක නම් ගොඩක් ෆේමස් වුණේ. හැබැයි ඒක ගොඩක් ඒකේ ප්‍රශ්නක් තිබ්බ එක හරිම අමාරු රිපෙයාර් කරන්න. ඒගොල්ලෝ තිබ්බයි සයිබර් සෝට් කියලා ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඉතින් අපි කරන්නේ ඉතින් 2000 බිට්ටින් ඉතින් ඔය මූවින් යන රොටේට් වෙන ෆෑන් එක ෆොටෝ එකක් කරන් අර ස්ටිල් පොසිෂන් එකට අරන් පෙන්නන එක තමයි ඉතින් සුපිරි වැඩේ ඒ දවස්වල ඉතින් ඒක නැවතිලා තියෙනවා වගේ පේනවා. දැන් නම් ඉතින් මැජික් මේ ඉතින් අතින් මේ දැන් ෆෝන්ස් වලත් එක්ක බලනකොට මේකේ තිබ්බා මේ Walkman කියලා සීරීස් එකක් තිබ්බා. මේකේ සවුන්ඩ්ස් Dolby අර මේ buffers bass sounds තිබ්බා. headset එක ගහන් ඒක ඉතින් ඒක මැජික් වගේ. ඊට පස්සේ අපි යමු ශාරුක්ගේ ඇඩ් එක. මේක Nokia ශාරුක් කරන මේ ඇඩ් එකේ මට මතකයි මේ හුණ එකේ ෂොට්ස් වගේක් තියෙනවා මූවී එකේ. තව මේ ඕම් සාන්ති ඕම් එකෙත් ෂොට්ස් වගේක් තියෙනවා. ඒකත් හරි ෆේමස් ඒ දවස්වල. Nokia බ්‍රෑන්ඩ් එකේ ඒ දවස්වල තියෙන number 1 ලීඩි made in Finland කියලා අපි හොයලා බලන බැටරි ගාවල ඔරිජිනල්ද කියලා. Nokia එකේ ලස්සන මහා ලොකු ලෝගෝ එකක් තිබ්බේ නෑ. Nokia එකේ ලස්සන ෆොන්ට් එකක් තිබ්බ එච්චරයි. Sony Ericsson එකේ මට අමතකුණා කියන්නේ ඒක ලස්සන ලෝගෝ එකක් තියෙනවා. සුපිරිම ලෝගෝ එකක්. ඒකේ S අකුරයි E අකුරයි. ඒක බැලුවම පේනවා ලෝගෝ හොඳට බලන්න. මම ලෝගෝ එක දාන්න. මොකක්ද දෙන්නේ S එකයි ඒකයි වෙනම තියෙන්නේ. දැන් මේ බ්‍රෑන්ඩ් එක වෙනම Sony වෙනම මොබයිල් කරනවා. එච්චර ෆේමස් නැතු වුණාට මට මතකයි මගේ යුනිවර්සිටි යාළුවෙක් ළඟ ඒ දවස්වල Sony Ericsson 2009 වගේ තිබ්බ වෙනම Sony ෆෝන් එකක් තිබ්බා. Ericsson වෙනම කැටලොග් මම හිතන්නේ හાર્ඩ්වෙයාර්ස් පැත්තට වලින් කරන්නේ කොහොමද දැන් Sony Ericsson ෆෝන්ස් හැදෙන්නේ නැහැ. අපි ශාරුක්ගේ ඇඩ්ඩත් බලමු. Nokia මම හිතන්නේ අලුතෙන් රීබ්‍රෑන්ඩ් කරා 2025 වලද කොහෙද? Human HMD Human Mobile Devices කියලා අර බටන් ෆෝන්ස් තියෙන ඒවා රීබ්‍රෑන්ඩින් කරා. ටිකක් ෆේමස් වුණා ඉන්දියාවල එහෙම. හැබැයි ඉතින් අර CEO දැකලා තියනවා මීඩියාස් වල ඒගොල්ලෝ Android වලට ගියේ නැහැ Microsoft වලට ගියේ OS එක. ඒකෙන් සෑහෙන ෆේල් වුණා. දැන් තාම ඉතින් මාකට් එක අල්ලගන්න බැරුව දඟලනවා. ඉතින් මම හිතන්නේ ඒක අල්ලන්න පුළුවන් කියලා ඉස්සරහට. Sony Ericsson ත් ඒ දවස්වල තිබ්බේ ඒගොල්ලන්ගේ OS එකක් තිබ්බේ. මේ ඒගොල්ලෝ කවුරුත් Android වලට ගියේ නැහැ. ඒකයි ප්‍රශ්නේ උනේ. අපි බලමු ඇඩ් එක කොහොමද කියලා. Hello.
कुछ खास बातें सबसे पहले कुछ खास ही जानते हैं, बिल्कुल मेरे जैसा दिखता है। जैसे जिंदगी में नई जिंदगी का आना। सर मैडम का फोन। हाँ बोलो। Listen, you have to be there when cut लगेगा. अरे यार, No, I don't want to. why don't you understand? आज 10 की शिफ्ट है। हर तकरार और प्यार का अफसाना, हर दिन जो नई पहचान कराता है, दूरियां मिटाता है, हर खुशखबरी जो पास लाता है। सुना माँ, I've done it again। हर धुन नया एहसास तस्वीरों में दुनिया दिखाता है। एक ऐसा दोस्त जो है हर दिल शामिल। 10 साल से मेरा साथी, मेरा विश्वास, हमारा नोकिया। අන්තිමට තියෙන්නේ මයික්‍රෝමැක්ස් මොබයිල් මේක 2000 සාමාන්‍යයෙන් 10-12 වගේ මේ මයික්‍රෝමැක්ස් සෑහෙන පීක් එකට ආවා ඇත්තටම ඉන්දියාවල ලීඩින් වුණා ලංකාවත් එක ඉෆෙක්ට් එක වුණා මට මතකයි 2010 වලගේ මේකේ මොබයිල් එකක් එනම ඉන්දියාවලෙන් ගෙන්න ගත්තා ඔයාලා අහලා තියෙනවද දන්නේ Canvas 1 Canvas 2 Canvas 3 කියලා මට අද වගේ මතකයි මම OKI ටීච් කරනකොට මලන් Canvas 4 එක තිබ්බ එක සර් කෙනෙක් නම් Canvas 3 තිබ්බා මේකේ Android සුපිරියම වැඩ කරා ඉන්ටර්ෆේස් එක හොඳටම මාර මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඒකයි තිබ්බ Nokia ඒකයි තිබ්බ Sony Ericsson එක සාපේක්ෂව ඇත්තටම ලීඩින් කරා මම දන්න කම්පැනි මොකක්ද දුන්නේ කියලා හිතා ගන්න බෑ මේකේ ලෝගෝ එක නම් සුපිරි MI කියලා තියෙන්නේ අර පන්චින් මෝඩ් එකට තියෙන මෙහෙම මුලින්ම පන්ච් මෝඩ් එක තිබ්බේ ඊපස්සේ ඉතින් ඒක කඩලි වෙලා MI එක අනිත් පැත්ත හරවලා මයික්‍රෝමැක්ස් වල අරන් තියෙනවා ආක්ෂය කුමාර තමයි මේකේ ඇම්බැසඩර් හිටියේ ඇඩ්ස් වගේක් කරා පොඩ්ඩක් කොමඩි විදියට ඒක මාර හිට් වුණා මම හොල බලමු පොඩ්ඩක් දැනට තේරෙන විදියට චයිනා ඉන්ෆ්ලුවන්ස් එක තමයි දැන් චයිනා වලින් Oppo නාද Realme Redmi මොබයිල් ඇවිල්ලා මාකට් එක අල්ලලා තියෙන්නේ ඒගොල්ලෝ try කරනවා රිකවර් කරගන්න එහෙම බෑ අමාරුයි මේගොල්ලෝ හැබැයි Android තිබ්බා මොකද අනිත් කට්ටිය OS එක මාරු කරන්න බැරි වෙන ප්‍රශ්න තමයි මේ උනේ මේගොල්ලෝ Android තිබ්බා හැබැයි මාකට් එකේ මාරි දාලා තිබ්බා ලොකු ප්‍රොෆිට්ස් ගත්තා ආයෙත් ඒගොල්ලෝ ඩ්‍රොප් වුණා ඉතින් ඊට පස්සේ තමයි China's invasion එක තමයි ඉතින් බලමු මේක ඇඩ් එක කොහොමද කියලා ඔයාලා කමෙන්ට් කරලා යන්න මතක ෆෝන්ස් තියෙනවනේ හැබැයි ඉතින් මේක 2019 guys ලට තමයි මතක ගොඩක් කරලා okay cheers bye Next. You're free. Now join the hands-free world. Micromax Vanco with built-in Bluetooth. It's not like anything. Investments in equity.